හෙලෝ ගායිස්, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. ඉතින් අද මම අරගෙන ආවේ සුපිරි ගේම් එකකුයි සුපිරි ට්‍රික් ටිකකුයි. ඉතින් වැඩි කතා නැතුව අපි ගිහිල්ලා බලමු කොහොමද මේ ට්‍රික් ටික වැඩ කරන්නේ, කොහොමද ගේම් එක ප්ලේ කරන්නේ කියලා. හරිද? එතකොට ඔයාලා මුලින්ම මේ සර්ච් කරන තැනට ගිහිල්ලා කැසිනෝ කියන තැන ගිහිල්ලා ක්‍රිකට් රෝඩ් කියලා සර්ච් කරන්න. රෝඩ්. මෙන්න මේ සර්ච් කරාම මෙන්න මේව ගේම් එකක් එනවා. හරිද? මෙන්න මේ ගේම් එක ඔබලා ක්ලික් කරලා ඇතුළට යන්න. හරිද? එතකොට ඔයාලට පොඩි අවුලක් ඇති මේ දවස්වල මේ කොයි සයිට් එකෙත්. හරිද? හැම සයිට් එකක වගේ පොඩි අවුලක් තියෙනවා කරන්සි එකේ. කරන්සි එක කිව්වම අපේ account එකේ තියෙන්නේ LKR වලින් උනාට සමහර කැසිනෝ ගේම් ප්ලේ කරනකොට ඒවා යුරෝ වලින් පෙන්වන්නේ. හරිද? ඒක ඔයාලා අවුලක් කරගන්න එපා. මේ ඒක මැච් එක ප්ලේ කරන්න විතරයි මේ එහෙම කරන්සි එක පොඩ්ඩක් බලපාන්නේ. කියන්නේ මැච් එක කිව්වම මම කියන්නේ ගේම් එක ගැන. මේ ගේම් එක ප්ලේ කරන්න විතරයි. ප්ලේ කරලා ඉවරුනාම ප්‍රොෆිට් එක LKR වලින් හම්බ වෙනවා. හරිද? ඒක තමයි කියන්න තියෙන්නේ. අර ඩවුට් එකකට තියෙන එක තමයි. අපි ගිහිල්ලා බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. මෙන්න මෙහෙමයි මේ ගේම් එක ලෝඩ් වෙලා මෙන්න මේ වගේ තරකට තමයි එන්නේ. හරිද? එතකොට මම account එකේ තියෙනවා 1,92,300ක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා ප්ලේ කරන්න පුළුවන් ක්‍රම 3-4ක්. හරිද? easy, medium, hardcore කියලා. එතකොට මෙතන යුරෝ ප්‍රශ්නයක් තියෙනවා. LKR යුරෝ වෙලා පෙන්නන්නේ. ඒක වල වැඩි හිතන්න එපා. සාමාන්‍යයෙන් යුරෝ 5ක් කියන්නේ 1,800ක් වගේ මුදලක්. හරිද? එතකොට මම මේකට බෙට් කරන්නේ 1,800ක් වගේ. එතකොට මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ප්ලේ කරන්න ඕනේ කියලා. හරිද? ඔයාලා මුලින්ම මීඩියම් එකට යන්න. හරිද? මීඩියම් එකට ගිහලා අපි මේක සාමාන්‍යයෙන් කරනකොට රවුන්ඩ් 3-4ක් වගේ තමයි යන්නේ. ඊට පස්සේ එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් ඉස්සරහට යන්නේ නැහැ. ලොස් එකක් තියෙනවා. හරිද? ඒකින්ද 3-4ක් වගේ ගිහිල්ලා නවත්තන්න ඕන. හරිද? මම පොඩ්ඩක් ප්ලේ කරන්න කලින් මේක සවුන්ඩ් එක අඩු කරගන්න, නැත්තම් කරදරයි කියලා කියනවා. ඒ දෙක අයින් කරනවා. හරිද? ඊට මුලින්ම ඔයාලා මෙතන සාමාන්‍යයෙන් ඔයාලා බැලන්ස් එකෙන් 100ට 2-5 අතර දාන්න, නැතුව සම්පූර්ණ බැලන්ස් එකම දාන්න එපා. හරිද? මෙතන මම යුරෝ 5 දානවා. යුරෝ 5 දාලා පළවෙනි බෙට් එක දෙනවා. හරිද? ඒක ප්‍රොෆිට් වුණා. මේව රවුන්ඩ් 4ක් වගේ ඉස්සරහට යනවා. 3-4ක් වගේ තමයි උඩරිම යන්නේ. හරිද? ඔන්න ඔතනින් නවත්ත ගන්න. හරිද? දැන් මම ඒක කෑෂ් අවුට් කරගත්තා. හරිද? දැන් මට මෙතන 7.8ක් පෙන්නුවේ. ඒ වුණාට මම යුරෝ 5න්නේ බෙට් කරේ. ඒ ප්‍රොෆිට් එක මෙතන උඩින් වැඩිලා තියෙයි. හරිද? දැන් මෙතන පොඩ්ඩක් වෙනස් වෙලා වගේ ඇති. මේ අර තාම රීෆ්‍රෙෂ් කරේ නැති හින්දා. හරිද? ඒක රීෆ්‍රෙෂ් කරාම ඔයාලට ප්‍රොෆිට් එක පෙන්නයි. හරිද? ඒ වගේ අපිට ප්ලේ කරන්න තියෙන්නේ. හරිද? පොඩ්ඩක් ඉන්න මම ඔයාලට ඊටු ට්‍රික් ටිකක් කියලා දෙන්නම්. මේකේ සාමාන්‍යයෙන් ඔයාලා 3-4ක් වගේ තමයි ඉස්සරහට එන්න. ඊට වැඩිය යන්න එපා. හරිද? මේ වගේ මීඩියම් එකේ chance 3-4ක් වගේ try කරලා බලන්න ඕන. හරිද? ඔන්නම ආයේ මම එකක් දානවා. දෙකක් දානවා. ඔන්න ඔතනින් නවත්ත ගන්න, ක්‍රෑෂ් අවුට් කරගන්න. ඊගාට ඉතින් මෙන්න මේ වගේ රවුන්ඩ් දෙකක් විතර ප්ලේ කරාට පස්සේ ආයේ තව රවුන්ඩ් 2-3ක් ප්ලේ කරන්න ඕන පුළුවන්. හරිද? එතකොට ඔයාලා එක ලොස් එකක් වදිනවා. ඒ කියන්නේ එක ලොස් එකක් වැදුනාට පස්සේ අපි ආයි ඊළඟ ඒවාට මාරු වෙලා ප්ලේ කරන්න ඕන. හරිද? එතකොට අපි මේකේ ලොස් එකක් වදිනකම් වගේ නැත්නම් රවුන්ඩ් 2-3ක් වගේ ඉස්සරහට ප්ලේ කරගෙන යමු. හරිද? ප්ලේ කරලා ලොස් එකක් වැදුනොත් අපි මාරු වෙමු. හරිද? දැන් මම ආයේ බෙට් එකක් දානවා. ඒක ප්‍රොෆිට් වුණා. සාමාන්‍යයෙන් 4කින් වගේ තමයි අපි නවත්තන්නේ. 4ක් වගේ තමයි උඩරිම යන්නේ. හරිද? දැන් මේක මම කෑෂ් අවුට් කරගන්නවා. හරිද? ඊට පස්සේ තමයි තව රවුන්ඩ් එකක් යනවා. හරිද? මේ වගේ ලොස් එකක් වදින එකක් තමයි අපි යන්නේ. හරිද? දැන් මේකත් මෙහෙම ප්‍රොෆිට්ලා තියෙනවා. ඉතින් මම මේක කෑෂ් අවුට් කරගන්නවා. හරිද? දැන් මම සාමාන්‍යයෙන් රවුන්ඩ් 4ක් වගේ ගියා. ලොස් එකක් නම් තාම වැදුන්නේ නැහැ. හරිද? ඒක හින්දා අපි දැන් මේක පොඩ්ඩක් මාරු කරලා ගන්න ඕන. නැත්තම් මොකද එකම එකේ දාගෙන සෙල්ලම් කරාට පස්සේ ලොස් එකක් යන තියෙන chance එකක් තියෙනවා. හරිද? ඒක හින්දා අපි දැන් හાર્ඩ් එකට යමු. හරිද? හાર્ඩ් එකේ දාගෙනත් අපි රවුන්ඩ් 2-3ක් වගේ තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් රවුන්ඩ් 2ක් වගේ ගිහිල්ලා අපි බලමු. හරිද? මේකෙත් ලොස් එකක් වදිනකන් තමයි යන්නේ. හරිද? මම මේක දෙකෙන් කෑෂ් අවුට් කරගන්නවා. ඉතින් මේකේ මම යුරෝ 7.3ක් වගේ ප්‍රොෆිට් එකක් ගත්තා. හරිද? ඒ වගේ සාමාන්‍යයෙන් මේකේ රවුන්ඩ් 2-3ක් ප්ලේ කරන්න ඕන.
ඔව් මේකෙන් මම මේවා මෙහෙම ප්‍රොෆිට් එකක් ගත්තා. ඉතින් මම ඒකත් කෑෂ් අවුට් කරගන්නවා. හරිද? දැන් ඔයාලට පේන ඇති මගේ බැලන්ස් එක මම පටන් ගත්ත ගානයි දැන් තියෙන ගානයි. හරිද? මේක හැමදාම එක දිගට ප්ලේ කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් එක ටයිම් එකක් අල්ලගෙන ටයිම් එක විතරක් ප්ලේ කරලා බලන්න. හරිද? එක දිගට හැමදාම එඩිට් වෙලා වගේ කරන්න යන්න එපා. එහෙම කළොත් එහෙම ලොස් වෙන්න පුළුවන්. හරිද? දැන් මම හાર્ඩ් එකේ ප්ලේ කරා. හරි. මේ වගේ තමයි ඔයාලට ප්ලේ කරන්න තියෙන්නේ. අනිවාර්යෙන් 100ට දෙකක් පහක් වගේ ගන්න. මම මයි බැලන්ස් එකේ ඉන්න 100ට පහ ඊට අඩු වෙන කොයි තරම් තියෙන්නේ. මම කාලය ප්ලේ කරමින් ඉන්න මට තේරෙනවා. හරිද? අනික මට ලොකු ප්‍රොෆිට් එකක් දැන් ගන්න ඕනේ නැහැ. ඒකින්ද මම පොඩි ගානකින් තමයි දැන් පටන් ගන්න. හරිද? ඒ වගේ දැන් මේ වගේ ඉස්සරහට ප්ලේ කරගෙන යන්න තියෙන්නේ. හරිද? දැන් ආයෙ මම හાર્ඩ් එකෙන් බෙට් එකක් දානවා. ආයෙක ලොස් වුණා. හරිද? දැන් අපි කරන්න ඕන හાર્ඩ් කෝ එකට යන එක. හරිද? හાર્ඩ් කෝ එකේ සාමාන්‍යයෙන් ගොඩක් දුරට ලොස් එකක් අදින්න පුළුවන්. හරිද? ඒකෙන් ඔයාලා අනිවාර්යෙන් එකෙන් හෝ දෙකෙන් ගන්න ඕන. හරිද? ලොස් එකක් වුණොත් අපි ආයේ මාරු වෙමු. දැන් මම මේක කෑෂ් අවුට් කරගන්නවා. හරිද? දැන් එතන ප්‍රොෆිට් එකක් ආවා. ඔය දැක්කනේ. දැන් 1,99,279ක් තියෙනවා. හරිද? දැන් අපි ආයේ හાર્ඩ් කෝ එකෙම ප්ලේ කරලා බලමු. හાર્ඩ් කෝ එකේ ඔයාලා එක දිගට ගොඩ හරිය ප්ලේ කරන්න යන්න එපා. අර මීඩියම් අනිත් ඒවා ප්ලේ කරා වගේ. අපි මේකේ උපරිම chance දෙකයි බලන්න. නැත්නම් එතන ඉහාට ප්ලේ කරන්නේ නැහැ. හරිද? ඔව් ඒක ලොස් වුණා. හරිද? අපි දැන් ආයේ මෙතන මාරු වෙන්න ඕන මීඩියම් එකට. මීඩියම් එකේ අපි ආයේ රවුන්ඩ් 3ක් 4ක් වගේ යමු. ගොඩක් දුරට හાર્ඩ් කෝ එකේ ලොකු ලොස් එකක් කියන්නේ ලොස් එකක් වැදුනොත් ගොඩාක් වෙලාවට ඉතුරු ඒවා මාරු කරලා ගැව්වට හරි නැත්නම් අපි වෙන ගේම් එකක් ඔගේ තියෙන ප්ලේ කරාට හරි ලොකු ප්‍රොෆිට් දෙන්නේ නැහැ. ලොස් වෙනවයි බලන්නේ. හරිද? ඒකින්ද ඔයාලා මේක ප්ලේ කරලා ඉවරලා නිකන් ඇති කියලා හිතනවා වගේම නම් අන්තිම මොහොතේ වගේ නම් ඔයාලා මේ හાર્ඩ් කෝ එකට දාගෙන chance එකක් දෙකක් වගේ try කරලා බලන්න. හાર્ඩ් ඒ කියන්නේ හાર્ඩ් කෝ එකේ පළවෙනි chance එක වැදුනොත් ඉස්සරහා එකට යන්න. හાર્ඩ් කෝ එකේ පළවෙනි එක වැදුන නැත්නම් එතනින් ඔයාලා නවත්තලා අයින් වෙලා යන්න. හරිද? අනිවාර්යෙන් ඔයාලා medium easy කියන දෙක ප්ලේ කරලා ඉවරලා තමයි හાર્ඩ් කෝ එකට එන්න ඕන. හරිද? දැන් තුනක් දුන්නා. හතරක් දුන්නා. හරිද? දැන් මම මේක මෙතන කෑෂ් අවුට් කරගන්නවා. ඊට පස්සේ ආයෙ මම මේ හાર્ඩ් එකෙන් මේ ටිකක් ප්ලේ කරනවා. ප්ලේ කරලා ඒ කියන්නේ මේක එක දිගට ප්ලේ කරන්න එපා කවුරුත්. මම මෙහෙම ප්ලේ කරාට මට එක්ස්පීරියන්ස් එකක් තියෙන හින්දා මම මේ ප්ලේ කරන්නේ. හරිද? ඊට පස්සේ තව එකක් කියන්න ඕන. ඔයාලා දැන් හිතනවාද මම මේ ස්කෑම් එකක් කරන්න කියලා. මෙතන LKR වලින් පෙන්නනවා යටින් යුරෝ වලින් පෙන්නනවා කියලා. හරිද? ඒක මේ ඊයේ පෙරේදා කිව්වට ටික දවසකට කලින් මේ සයිට් එකට ආපු පොඩි ප්‍රශ්නයක් එයාලගේ අතින් වෙච්ච දෙයක්. ඉතින් මේක ඔයාලා වැඩි හිතන්න එපා. මේකේ ප්ලේ කරාට යුරෝ වලින් අපි විත්ඩ්‍රෝ කරද්දී අපිට LKR වලින් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. හරිද? ඒක කොහොමත් ඉස්සරහට එන අප්ඩේට් එකකින් හදලා දෙයි කියලා හිතනවා. හරිද? ඒකින්ද අපිට මේක වෙනස් කරන්න බෑනේ. LKR වලට එහෙම මාරු කරන්න බෑ. ඒකින්ද එයාලම හදන්න ඕන. ඒකින්ද ඉස්සරහට හදයි කියලා බලාපොරොත්තු වෙන කොහොමත් ඉස්සරහට ලොකු අප්ඩේට් එකක් එනවා. ඒ අප්ඩේට් එකෙන් මේවා වෙනස් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා මේක ස්කෑම් එකක් කියලා හිතන්නකෝ. මම මේ ඇත්ත සල්ලි වලින් ප්ලේ කරන මැච් එකක්. හරිද? එතකොට ආයෙ මම මේ හાર્ඩ් මීඩියම් එකේ පොඩ්ඩක් රවුන්ඩ් එක ප්ලේ කරලා බලනවා. හරිද? ඔව්. ඔන්නම රවුන්ඩ් 4ක් වගේ තමයි මම උපරිම යන ඉස්සරහට. ඔව් මම මෙතනින් කෑෂ් අවුට් කරගන්නවා. හරිද? දැන් එහෙම අපි EC එකට යනවා. EC එක. EC එකට යනකොට ඔයාලා දැන් ප්ලේ කරේ යුරෝ 5ක් වගේලා ඉන්නේ. කියන්නේ 1800ක් වගේ. හරිද? ඒක පොඩ්ඩක් ඔයාලා අඩු කරලා ප්ලේ කරන්න ඕන. හරිද? يعني EC එකේ ප්ලේ කරාම ඔයාලා ලොකු ප්‍රොෆිට් එකක් එන්නේ නැහනේ. ඒකින්ද ඔයාලා සාමාන්‍යයෙන් පොඩි බැලන්ස් එකක් දාගෙන තමයි එතන ප්ලේ කරන්න ඕන. සාමාන්‍යයෙන් යුරෝ 1.5ක් වගේ මම බෙට් කරනවා. හරිද? නැත්නම් 2ක් වගේ බෙට් කරනවා. එහෙම ප්ලේ කරලා සාමාන්‍යයෙන් ඒක නම් දෙකක් නෙමෙයි 4ක් 5ක් වගේ ඉස්සරහට යන්න පුළුවන්. හරිද? හරි එතනින් කෑෂ් අවුට් කරගන්නවා. හරිද? මෙන්න මේ වගේ ඔයාලා එකේ ප්ලේ කරන්න එපා. මාරු කර ප්ලේ කර යන්න ඕන. හරිද? දැන් තාම මම EC එකේ ආයෙ රවුන්ඩ් එකක් විතර ප්ලේ කරනවා. ඔව් ඒක ලොස් වුණා. හරිද? දැන් ඔයාලා ආයෙ ඊට පස්සේ අපි මෙතන තියෙන මීඩියම් එකට ගිහිල්ලා ආයෙ රවුන්ඩ් දෙක තුනක් ප්ලේ කරලා බලනවා. හරිද? ඔන්න ඔහොම ප්ලේ කරනවා. සාමාන්‍ය මීඩියම් එකේ මම කිව්වා වගේ 4ක් වගේ තමයි ඉස්සරහට යන්න ඕන උපරිම. හරි මම ඒක කෑෂ් අවුට් කරගන්නවා.
ඉතින් මම රිෆ්‍රෙෂ් කරලා බැලුවාම සාමාන්‍යයෙන් රුපියල් 8000කට 7500කට වගේ කිට්ටු වෙන්න ප්‍රොෆිට් එකක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ වගේ තමයි ඔයාලා ප්ලේ කරන්නේ. අනිවාර්යෙන් මේ මම ප්‍රොමෝ කෝඩ් එක දාලා account එක හදාලා ප්ලේ කරන ගොඩක් දුරට මම ප්‍රොමෝ කෝඩ් එක දාලා හදපු account වලට මේ ට්‍රික් එක වැඩ කරයි. හරිද? අනිත් account වල කොහොම වෙයිද දන්නේ ඒක මම කරලා බලලා නැහැ. ඒකින්ද ඔයාලා මේක දාලා ප්ලේ කරලා බලන්න. හරිද? මේ වගේ තමයි ප්ලේ කරන්න තියෙන්නේ. අනිවාර්යෙන් මේවා මාරු කර කර ප්ලේ කරන්න ඕන. නැතුව එකම එකේ ගහන්න එපා. එක දිගට හાર્ඩ් කෝ එක ප්ලේ කරනවා නම් ඔයාලා උපරිම chance එකක් දෙකක් වගේ බලන්න. එතනින් එහාට ප්ලේ කරන්න යන්න එපා. හાર્ඩ් එකේ සාමාන්‍යයෙන් 4ක් වගේ බලන්න. අනිත් ඒවා නම් ලොකු රිස්ක් එකක් නැහැ. අරකේ තමයි පොඩි රිස්ක් එකක් තියෙන්නේ. හරිද? තව දෙයක් තමයි මේක නිකන් හරි ඔයාලා හાર્ඩ් කෝ එකේ ඔයාලට ඉවර්ස ගන්න බැරුව එක දිගට ගොඩ හරියක් ප්ලේ කරලා ලොස් වුණා කියන්නේ ඔය account එකේ ගොඩ හරියක් සල්ලි එකතු වෙලා තව පොඩි ගාණක් account එකේ එකතු වෙලා ඒ සල්ලි වලින් ඔයාලා තිබ්බ ගාණ අප් කරගන්න යනවා නම් ඒ වෙලෙම කරන්න යන්න එපා. මොකද අනිත් ගේම් ගාලත් ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න බෑ. මොකද ගොඩක් වෙලාවට ඒ තියෙන සල්ලි ලොස් කරන්න try කරන්නේ. හරිද? ඒකින්ද ඔයාලට ඒක අප් කරගන්න ඕන නම් ඔයාලා තව පැයකමාරක් අය ගිහිල්ලා ලොස් වුණාට පස්සේ ප්ලේ කරලා බලන්න. එතකොට ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ඒ ලොස් වුණ එකමම ප්ලේ කරන්න යන්න එපා. හරිද? ඒක මතක් කරන්න ඕන. නැත්තම් ගොඩක් කට්ටිය ලොස් වෙනවා. අනිවාර්යෙන් මේ ගේම් එකම තෝරගන්න. මේ ක්‍රිකට් රෝඩ් කියන ගේම් එකම එක જાති ගේම් જાති තියෙනවා. ඒවට මේක හරියන එකක් නැහැ ගොඩක් දුරට. ඒකින්ද මේ ගේම් එකම තෝරගන්න. හරිද? මෙන්න මේක තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඊට පස්සේ එකපාරක් දෙපාරක් එක දිගට ලොස් වෙන්න ගත්තොත් ගොඩක් වෙලාවට ඇප් එකෙන් බැක් වෙලා ගිහිල්ලා මේක රීසෙන්ට් ඇප් ඩිලීට් කරලා ඉවරලා ආයේ ඇප් එක ඕපන් කරලා මේ ගේම් එක ප්ලේ කරන්න. එතකොටත් ඔයාලා chance එකක් ගන්න පුළුවන්. හරිද? එක දිගට ප්ලේ කරන්න එපා. ගොඩක් කට්ටිය ඉන්නවා මේක නිකන් තමන්ගේ රස්සාව විදියට කරගෙන ඉන්නවා. එහෙම කරන්න යන්න එපා. ඒක ලොස් වෙන්න පුළුවන්. ලොස් වෙලා නිකන් බොරු වැඩක් වෙන්නේ. එතකොට ඒ හින්දා මේක එඩිට් වෙන්නේ නැතුව හිමීට කරයි යන්න. හරිද? හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් සුපිරි ගේම් එකක් තියෙන්නේ. මේ වගේ තව ගේම් දෙක තුනක් තියෙනවා. ඔයාලා ඉස්සරහ වීඩියෝ වලදී මම මේ ගේම් වල ට්‍රික් ටිකක් ගහලා වීඩියෝ එකකින් දාන්න. හරිද? ඒ හින්දා අදට මෙච්චරයි. එහෙනම් අපි ගියා.